හයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට ඔබ සියලු දෙනාම. ඉතින් මගේ YouTube channel එකෙන් ගෙන එන්නේ වනසතුන් පිළිබඳ විස්තර සහ වීඩියෝ. ඉතින් වනසතුන්ගේ වීඩියෝ ෂෝට් වීඩියෝ පැත්තෙන් මම දානවා. ඉතින් වනසතුන් පිළිබඳ විස්තර මේ ලෙස මම අරගෙන එනවා. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඉතින් යාළුවනේ මම අද කතා කරන්නේ සිංහයා පිළිබඳ. සිංහයා කියන්නේ කැලේ රජු කියලා තමයි අපි හඳුන්වන්නේ. ඉතින් සිංහයා බලල් පවුලට අයත් ඉතා ප්‍රතාපවත් සත්වෙක්. සිංහයා පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක් ගැන තමයි මම දැන් කියන්න යන්නේ. පිරිමි සිංහයාට පමණක් හිස වටා පිහිටි ඝන කේශර පිහිටා ඇත. ඉතින් මෙය ඔවුන්ගේ ප්‍රපාතවත් බව වැඩි කරන අතර සටන්වලදී බෙල්ලට ආරක්ෂාව සපයයි. ශරීරයේ ප්‍රමාණය සාමාන්‍යයෙන් පිරිමි සිංහයෙකු කිලෝග්‍රෑම් 150ත් 250ත් අතර බරකින් යුක්ත වන අතර ගැහැණු සිංහයෙකු කිලෝග්‍රෑම් 120ත් 180ත් අතර බරකින් යුක්ත වෙනවා. ඉතින් සිංහයාගේ පැහැය ගැන කතා කරොත් ලා දුඹුරු හෝ රන්වන් පැහැති කෙටි ලෝම සහිත සමක් සිංහයාට තියෙනවා. ඉතින් ව්‍යස්ථාන සහ ජීවන රටාව ගැන කතා කරොත් සමාජශීලී බව අනෙකුත් බලල් පවුලේ සතුන් මෙන් නොව සිංහයා කණ්ඩායම වශයෙන් ජීවත් වෙන මෙම කණ්ඩායමෙන් ප්‍රීඩ් එකක් ලෙස හඳුන්වයි. වාසස්ථානය ගැන කිව්වොත් මොවුන් ප්‍රධාන වශයෙන් අප්‍රිකානු මහද්වීපයේ තනබිම් වල ජීවත් වන අතර ඉන්දියාවේ ශීර් වනාන්තරයේ සුළු වශයෙන් දැක ගන්න පුළුවන්. රාත්‍රී සත්වෙක්. සිංහයාගේ වැඩිපුරම ක්‍රියාකාරී වන්නේ රාත්‍රී කාලයේ සහ අලුයම කාලයේදී. දඩයම් කිරීම සහ ආහාර පිළිබඳ කතා කරොත් සිංහයන් මාංශ භක්ෂකයෙක්. සතෙක් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මීහරකුන් සෙබරුන් ශීබ්‍රා සහ මුවන් වැනි සතුන් දඩයම් කරනවා. විශේෂත්වය වන්නේ කණ්ඩායමේ වැඩිපුරම දඩයම් කටයුතු සිදු කරන්නේ ගැහැණු සිංහයන් වීමයි. පිරිමි සිංහයා කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කරනවා. සිංහයකු ගර්ජනය ඉතා දුබල වන අතර එය කිලෝමීටර් 8ක් සැතපුම් 5ක් පමණ ඈතට වුවද ඇසීමට හැකිය. මෙය ඔහු තම බල ප්‍රදේශයේ සලකුණු කිරීමට භාවිතා කරයි. සිංහයාගේ වර්ග සිංහයන්ගේ විශේෂ වර්ග ආසියානු සිංහයා හෝ ඔහුගේ හැසිරීම ගැන වැඩි විස්තර කතා කරොත් ආසියානු සිංහයා පිළිබඳ තොරතුරු මම ඊට පස්සේ ඊගාවට ගෙනන්නේ. මොවුන් අප්‍රිකාවේ ආසියානු සිංහයා ඔවුන් අප්‍රිකාවේ සිංහයන්ට වඩා තරමක් වෙනස් වේ. දැනට ලෝකයේ මොවුන් දැකගත හැක්කේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පිහිටීම ගීර් ජාතික වනෝද්‍යානය පමණි. අප්‍රිකානු සිංහයාට වඩා තරමක් කුඩායි. පිරිමි සතුන්ගේ කේශර අප්‍රිකානු සිංහයාට වඩා කෙටි වන අතර එම නිසා ඔවුන් කම් පැහැදිලි දැකගත හැකිය. සුවිශේෂ ලක්ෂණයක් වන්නේ ආසියාත සිංහයාගේ බඩයට දිග අතට විහිදුණු සමේ රැල්ලක් දැකගත හැකිය. මෙය අප්‍රිකානු සිංහයාට නැති ලක්ෂණයකි.
ඔවුන් අප්‍රිකානු මහද්වීපයේ විවිධ රටවල විසිරී සිටිති. පෙනුම ශරීරය විශාල වන අතර පිරිමි සතුන්ට මුළු බෙල්ලම වැසී යනසේ වැඩුණු විශාල කේශර ඇත. කණ්ඩායම් මොවුන් ඉතා විශාල හෙවත් රංචු ලෙස ජීවත් වෙති. සිංහයාගේ සුවිශේෂ හැසිරීම නම් නිදිබර බව. සිංහයා දිනකට පැය 16 සිට 20ක් අතර කාලයක් නිදා ගැනීමට හෝ විවේක ගැනීමට වැය කරයි. ඔවුන් දඩයම් කිරීම සඳහා වැඩි ශක්තියක් ඉතිරි කර ගැනීම මෙසේ සිදු කරයි. ගර්ජනය කිරීම අමතරව ඔවුන් එකිනෙකා මුහුණේ ඇතුල්වීම ඔවුන්ගේ සංවේදීකම මගින් ආදරය සහ මිත්‍රත්වය ප්‍රකාශ කරයි. දඩයම් උපක්‍රම ගැන කතා කරොත් ගැහැණු සිංහයන් දඩයම් කිරීමේදී ඉතා ක්‍රමානුකූල සැලසුමක් භාවිතා කරයි. රංචුවක් ලෙස විවිධ පැතිවලින් ගොදුරවන කර දඩයම් කිරීමට දක්ෂයි. පැටවුන් රැක බලා ගැනීම. රංචුවක සිටින ගැහැණු සිංහයන් සියලු දෙනා බාහේ එකම කාලයේදී පැටවුන් බිහි කිරීමට උත්සාහ කරන අතර ඔවුන් පොදුවේ සියලුම පැටවුන් කිරිදීම හා ආරක්ෂා කිරීම සිදු කරයි. සංස්කරණයේ තත්ත්වය ගැන කතා කරොත් අවසානවකට මෙන් වස්ථාන අහිමි වීම සහ දඩයම් කිරීම නිසා සිංහ ගහන වර්ගය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී. එබැවින් සිංහයා තර්ජනයට ලක් වූ සත්වයෙක් ලෙස නම් කර ඇත. ඉතින් යාළුවනේ මම සිංහයා පිළිබඳ තමයි මේ තොරතුරු ගෙනාවේ. නැවතත් තවත් මේ වගේම වන සත්තු ගැන වීඩියෝ එකක් ගේනතුරු ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි.